Good morning. ඔන්න ළමයි කාලයකට පස්සේ තමයි වීඩියෝ එකක් කරන්න හිතුනේ. බලමු දැන් ඉස්සරහට අපි වීඩියෝ අරන් එන්නම්. සෑහෙන කාලයක් හිටියා නිශ්ශබ්දව. මොකද ගොඩාක් කාර්යබහුල වුණා. ඉතින් ඒකට කාලය හදාගන්න හරිම පහසුවෙන් හිටියේ. ඉතින් ඒ නිසා තමයි බැරි වුණේ. ඉතින් අද ඉඳන් බලමු අපි වීඩියෝ ටිකක් ගේන්න. ඒත් එක්කම දැන් මේ මගේ දවසේ වැඩ ටික පටන් ගන්න විදිහ ඉස්ලාම් බුදු පහන තියලා ඊට පස්සේ මේ යශෝදරා තෙරණියට මම පහනක් පත්තු කරන කාලෙක ඉඳන් මේ ඔයාලා ඇතින් දකින්න එක තමයි ඒත් එක්කම මම ඝන දෙවියන්ටත් පහනක් තියනවා. ඉතින් මෙන්න මේ දකින්නවා එක තමයි මේක ඉතින් පුරුද්දක් කියලා මම දැන් අවුරුදු 7-8 ඉඳන් කරනවා. ඉතින් ඒ නිසා ඒ විදිහට කරගෙන යනවා. මට ඇත්තටම පිටකුත් තියෙනවා. ඝන දෙවියන්ගේ පිට ඇත්තටම තියෙනවා. මම ඒක මාර විදිහට විශ්වාස කරන දෙයක්. මට ගොඩාක් වෙලාවලට උන්වහන්සේ පිට වෙලා තියෙනවා. ඉතින් අන්න එහෙම තමයි දවස පටන් ගන්නෙ. යශෝදරා තෙරණියට මම පොඩි ටේබල් එකක් තියලා මේ සුදු රෙද්දක් දාලා ඒ විදිහට තමයි පහන තියන්නේ. ඒනට අර කණුවක් ගන්න ඕනි. ඒකත් අද හිටම ගන්න ආසාවෙන් ඉන්නේ මේකලා අපි පිළිවෙලට පහන තියාගන්න හැටි බලමු අපි. ඒත් එක්කම මේ මම දැන් මල් ගස් ටිකට වතුර ටික දාගන්න ඕනි. ඉතින් ඒ ටික කරගන්නේ කොහොමද කියලා අපි බලමු. අනේ මල් ගස් ටිකට වතුර ටික දාලා රෙදි ටික වනාගත්තා. මේත් බලන්නකෝ මේ අහසේ පාට දැන් වහින්න වගේ. මම රෙදි වැනුවොත් ඉතින් කලු කරගෙන එනවා. දැන් ඉතින් ආයේ මේ රෙදි ටික ගන්න වෙයිද දන්නේ නැහැ. බලමු මොකද වෙන්නේ කියලා. ඒත් එක මම පුංචි බඩුවක් පෙන්නන්න. ඇත්තටම දැන් මේ කාලේ කොස් වාරේනේ. ඉතින් අපේ ගහෙත් කොස් හැදිලා ඔයාලා දන්නවද දන්නේ නැහැ. මම පුංචි බිස්නස් එකක් කරන කෙනෙක්. ඉතින් මගේ බිස්නස් එකට කියන්නේ මගේ ඔයාලා දන්නවද දන්නේ නැහැ. මේ තියෙන අපේ කොස් ගහ දෙයන්ගේ පිටින් ඉස්සහක් වදින්න එපා. මෙන්න මේ කොස් ගහෙන් තමයි මම ඉස්සලාම කොස් බයිට් එක පටන් ගත්තේ. ඉතින් පොඩි ගහක් ඒ වුණාට මේ ගෙඩි හැදෙන කාලෙට මේ විදිහට එයා ඉතින් පොකුරට තමයි හැදෙන්නේ. මොනම දෙයක වුණත් මුල මතක තියෙන්න එපයි. අන්න ඒ වගේ මෙන්න මෙයාගෙන් තමයි මගේ කොස් බයිට් එක පටන් ගත්තේ. ඉතින් ඒක ලැබුණ හැමදාම තියෙනවා. මං හරි ආදරේ මෙයාට. මේ පාරත් මෙන්න මේ පල්ලෙහාටින් කඩන්න පුළුවන් විදිහට කොස් පොකුරක් මට දීලා තියෙනවා. ඉතින් thank you කියලා තමයි කියන්න වෙන්නේ. ඒත් එක්කම බලන්නකෝ මෙන්න මේ ඉන්නේ කවුද කියලා. මේ අපේ තාප්පේ උඩ මොනවද කියලා. තේරෙන්නේ වලට. යා ඒක උඩ එවිදිනවා. ඉතින් ඔන්න මොන දේවද ලකින්න තියෙනවා. හරි ලස්සනයි.
බලන්නකො මේ පුංචි ගමනක් ආවා. ඔයාලටත් බලන්නත් එක්ක මං අද ආවා හීම්බෝ විටියක් හදන්න. ඉතින් මේක හරි ලස්සන පරිසරයක් තියෙන්නේ. ලොකු ගල් තලාවක්. අපිට පේනවා කැලෙත් තියෙනවා. එනට මාර ලස්සනයි. ගිය පාර එනකොට ඇවිල්ලා මේ කොළ ඔක්කොම කැඩුවා. එනකොට දැන් අර වැස්සනේ. ඊට පස්සේ ආයෙ හැදිලා. මේ මලුත් පිපිලා තියෙනවා. හරි අවුවයි මෙතන මේ. ඒක නිසා මේ ගල නෙමෙයි. ලොකු ගලක් තියෙන ගල අතරේ තමයි මේ හැදිලා තියෙන්නේ. ඉතින් මේ ඇත්තටම මේ සබඳහම නිර්මාණ විශ්වට ස්තුති කරන්න ඕනේ. මොකද ඉබේ හැදෙන දේවල් නෙමෙයි වයින් අපි ඉතින් මේ හරි දෙයක් කරනවා කියන්නේ ඉතින් විශ්වට ස්තුතිවන්ත වෙන්න ඕන. එහෙම නේද? ඉතින් මෙහෙම ඇවිල්ලා මේ කඩන හීම්බෝ විටිය ඇත්තටම මේ වගේ වසවිස මොනවත් නැහැ. ඉබේ හැදෙන දේවල් ඉබේ පරිසරයේ පොහොර කිසිම දෙයක් හලන් වෙන්නේ නැති තැන්වලින් මේ කඩන්නේ. ඉතින් මේ දේවල් තමයි අපි ඔයාලට ඇත්තටම මේ කඩාගෙන ගිහිල්ලා සුද්ධ කරලා සෝදලා උරේ කරලා ඩිහයිඩ්‍රේට් කරලා පවුඩර් කරලා ඔයාලට අතටම එවන්නේ. පුංචි දෙයක් දීලා ඔයගොල්ලෝ ගන්න. ඉතින් ඒකත් එක්කම ඉතින් අදට මේ ලොග් ඉවර කරන්න නේද? එතන තියෙනවා තව ගොඩාරියක්. අපි ළඟට හම්බෙමු. ඉතින් මේ බලන්නකො ෂොප් එකට හැදලා තියෙනවා. ඉතින් යාළුවනේ හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. අදට ගිහිල්ලා